කොනිචිවා සුබ දවසක් හැමෝටම අද හිතුවා ඔයගොල්ලොත් එක්ක ස්ටුඩන්ට් වීසා ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද ස්ටුඩන්ට් වීසා එකෙන් ඇවිල්ලා කෙටි මාර්ගවල හොයන්න ගිහිල්ලා වීසා මාරු කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිච්ච අය ගොඩාක් ඉන්නවා. ඒ නිසා මේ වීඩියෝ එකේ ඉන්න අයට වගේම ඇවිල්ලා ඉන්න අයටත් ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙයි. ඒ නිසා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මුලින්ම තමන් ලංකාවේ ඉඳන් ජපානට එනවා කියලා තීරණය කරද්දී ඇයි ඔයා ස්ටුඩන්ට් වීසා කියන පාත් එක තෝරගන්නේ? ඔයාගේ අරමුණ වෙන්නේ ඉගෙනගෙන ජපානය තුල හොඳ රැකියාවකට යොමු වෙන්න නම්. ඉගෙනගෙන හොඳ ස්ථාවරත්වයක් හදාගන්න නම් ජපානයේ එහෙනම් තමයි ඔයා ස්ටුඩන්ට් වීසා එකකින් ජපානට එන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ඉන්නේ හම්බ කරන්න නම් ඔයාට එන්න වෙනත් ඕනේ තරම් වීසා වර්ග තියෙනවා. ස්ටුඩන්ට් වීසා එකකින් එද්දී ඔයාගේ ඉගෙනීම තමයි ඔයාගේ මූලිකම අරමුණ වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට හොඳ ආයතනයක් තෝරගෙන ඔයාගේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. හොඳ ආයතනයක් තෝරගද්දී විශේෂයෙන්ම රජයේ ලියාපදිංචි ආයතනයක් තෝරගන්න. තමන් විශාල මුදලක් වැය කරලා ස්ටුඩන්ට් වීසා එකකින් එන්නේ. ඒ වැය කරන මුදලට හොඳ වගකීමක් දෙන විශ්වාසයක් දෙන ආයතනයක් මේ තෝරගන්න. විශේෂයෙන්ම තමන්ගේ පෞද්ගලික නම් වලින් account පවත්වාගෙන යනවා නම් ඒවට සල්ලි දාන්න කියනවා නම් ආයතනයේ නමින් bank account එකක්වත් නැත්නම් ඕගොල්ලෝ එහෙම ආයතන තෝරගන්න එපා. අඩුම තරමේ තමන්ගේ පළවෙනි part time job එකවත් තමන්ට හොයලා දෙන ආයතනයක් තෝරගෙන වීසා apply කරන්න සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ ඔයා ජපානයට ආවට පස්සේ ඔයා මුලින්ම ඔයාගේ ඔළුවට දාගන්න ඕනේ මේ ජපානය තුල ඔයාට විශ්වාස කළ හැකි ඔයාට අවංක උදව්වක් ගන්න පුළුවන් කිසිම පුද්ගලයෙක් නැහැ. ඔයාට ඉන්නේ ඔයා විතරයි. කෙනෙක් ඔයාට උදව්වක් කරනවා නම් ඔයා හොඳට මතක තියාගන්න අනිත් පැත්තෙන් ඒ මනුස්සයාට ඔයාට කරපු උදව්වට වැඩිය වටින මොකක්ම හරි ප්‍රතිලාභයක් තියෙනවා. ඒක තමයි ඔයාට උදව් කරන්නේ. ජපානය තුල ඔයාට ඉන්නේ ඔයා විතරයි. ඊට පස්සේ ඔයාට සතියේට පැය 28ක් වැඩ කරන්න පුළුවන් work permit එක තියෙනවා. එතකොට ඔයාට part time job එකක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ඔයාගේ පළවෙනි අරමුණ තමයි ඉගෙන ගන්න එක. job එක හම්බෙන්න ඔයාට part time විදියට කරන්න නැතුව ඔයාට මේක හම්බ කරන්න දුන්න අවස්ථාවක් නෙමෙයි. එතකොට මේ ස්ටුඩන්ට් වීසා කාල සීමාව ඔයා අරන් යද්දී ඔයාට සිද්ධ වෙනවා job එක කරන්න. ඔයා night time කරනවා නම් ඔයාට ඔයාගේ නිින්ද කැප කරන්න වෙනවා. ඔයාගේ බඩගින්න කැප කරන්න වෙනවා. ඔයාට වෙලාවට කන්න බැරි වෙනවා. මහන්සි වෙන්න වෙනවා. එක්සෑම් පාස් වෙන්න වෙනවා. පාඩම් කරන්න වෙනවා. ඔයාට හැමදාම ඉස්කෝලේ යන්න වෙනවා. මොකද ඔයාගේ වීසා ඊළඟට අලුත් කරද්දී ඔයාට හොඳ පැමිණීමක් තියෙන්න ඕනේ. මේ හැමදේම බැලන්ස් කරගෙන තමයි ඔයා මේ කාල සීමාව අරන් යන්න ඕනේ. ඕනේ තරම් මේ එතකොට ස්ටුඩන්ට් වීසා ලයිෆ් එක එපා වෙන අවස්ථාවල් එයි. හැබැයි ඔය අතරතුර ඔයාට හම්බ වෙයි මේ වීසා එක SSW වලට මාරු කරගන්න පුළුවන් කියන අය හම්බෙයි. working visa වලට මාරු කරගන්න පුළුවන් කියන අය හම්බ වෙයි. හැබැයි ඔයා මෙහෙම shortcut එකකට යමු වෙනවට වැඩිය ඔයාට එහෙම හිතෙනවා නම් අනේ මේකට මාරු කරගන්න එක හොඳයි කියලා ඊට වැඩිය ඔයා ඇත්තටම ආපහු ලංකාවට යන එක හොඳයි. අමාරුවේ වැටෙනවට වැඩිය අන්තිමට ඔයාට වීසා එකක් නැහැ. ඔයා හම්බ කරගත්ත දේකුත් නැහැ. ඔයා ඉගෙන ගත්ත දේකුත් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ ලක්ෂ 8යි 10යි කියලා ඔයාට මේ job visa වලට SSW වලට මාරු කරලා දෙනවා කියන අය හම්බ වෙයි. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ඔයා ආවේ ස්ටුඩන්ට් වීසා එකකින්. ඔයාගේ අරමුණ උනේ ඉගෙනගෙන තමයි ඔයා හොඳ job එකකට යන්නේ. ඉගෙනගෙන තමයි ඔයා හොඳ ස්ථාවරත්වයකට යන්නේ. ඕක තමයි ඔයා ලංකාවේ ඉඳන් ජපානයට ස්ටුඩන්ට් වීසා එකකින් එනවා කියලා තීරණය කරද්දී ඔයාගේ අරමුණ උනේ. ඕක ඔළුවේ තියාගෙන හැම වෙලෙම වැඩ කරනවා. ෂෝට් කට් වලට නම් යමු වෙන්න හිතන්නවත් එපා. අන්තිමට ඔයා විශාල මුදලක් වැය කරලා වීසා එක මාරු කරගත්තත් ඔයාට දෙවෙනි පාරට ඔයාගේ වීසා එක මාරු කරන්න වෙන්නේ නැහැ. මොකද ඒ දේවල් අහු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද ස්ටුඩන්ට් වීසා වලින් ආපු අය ගොඩාක් අමාරුවේ වැටෙනවා මේ වීසා මාරු කරගන්න ගිහිල්ලා. හරියට තමන් ආවේ ස්ටුඩන්ට් වීසා එකකටනේ. තමන්ට මේ ස්ටුඩන්ට් වීසා කාලය ගත කරන්න වෙන්නේ අවුරුදු 4යි. ඔයගොල්ලෝගේ නිහොංගෝ ගක්කෝ අවුරුදු 2යි, සෙම්මොන් ගක්කෝ අවුරුදු 2යි. ඔයගොල්ලෝ යුනිවර්සිටි යනවා නම් තව අවුරුද්දක් හෝ දෙකක් වැඩි වෙන්න පුළුවන්. මේ කාල සීමාව ඔයා හරියට ඔයාගේ මහන්සි වීම මැනේජ් කරගත්තොත්
part time job එක, පාඩම් කිරීම, ඉස්කෝලේ යන්නේ, ඔයාගේ නිින්ද බඩගින්න ඔය මහන්සි වෙන ටික ඔයා හරියට බැලන්ස් කරගෙන ගියොත් මේ අවුරුදු 4න් එහාට ඔයාට පුළුවන් ඔයාට ඔය වීඩියෝ වල දකින ලස්සන සුන්දර ජීවිතේ ජපානයේ කියද්දි ඔළුවේ මැවෙන චිත්‍රයක් තියෙනවනේ. ඒ ලයිෆ් එක ඔයාට ඇචීව් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මොකද ඔයා හොඳට ඔළුවට දාගන්න. ඔයාට ආව ගමන් හම්බ වෙන්නේ නැහැ. උදේ මලක් වගේ නැගිටලා ලස්සන මේකප් එකක් දාගෙන එළියට ගිහිල්ලා එන්ජොයි කරලා හවසට ඇවිල්ලා නිදා ගන්න ලයිෆ් එක ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඒ ලයිෆ් එකට ඔයාට යන්න පුළුවන් ඔය අවුරුදු 4 හරියට ඔයා මහන්සි වෙලා හොඳට ඔයාගේ එක්සෑම් ටික පාස් කරගෙන ලැන්ග්වේජ් එක්සෑම් ටික හොඳ ලෙවල් එකකට අරන් ගියපුවාම ඔයාට හොඳ රැකියාවකට යන්න පුළුවන්. හොඳ වැටුපක් හම්බ වෙන. එතනින් පස්සේ ඔයා ජපානයේ කියද්දි ශනිකව ඔයාගේ ඔළුවේ මැවෙන චිත්‍රයක් තිබ්බනේ ඔයා ලංකාවේ ඉද්දි. අන්න ඒ ලස්සන ජීවිතේ ඔයාට හදාගන්න පුළුවන්. එතනින් එහාට ඔය ස්ටුඩන්ට් ලයිෆ් එක හරියට මහන්සි වෙලා හොඳට එක්සෑම් ටික පාස් කරගෙන හොඳ ලැන්ග්වේජ් එකක් හදාගෙන මේ ස්ටුඩන්ට් ලයිෆ් එකෙන් එළියට ආවම ඔයාට හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. ඒ මේ සිහින ලෝකේ ඔයාට හොයාගෙන හැබැයි අත මගදී හම්බ වෙන ඔය සිහින ලෝක පෙන්නන ලක්ෂ 8යි 10යි පඩිය කියන අයියලට රැවටෙන්නේ නැතුව SSW වලට වර්කින් වලට මාරු කරගන්න බොරුවට යොමු වෙන්නේ නැතුව අමාරුවේ වැටෙන්නේ නැතුව ලස්සනට ඔයාගේ ලයිෆ් එක මැනේජ් කරගෙන යන්න පුළුවන්. ඔයා අවුරුදු 4 ඔය හරියට කට්ට කෑවොත් මොකද ස්ටුඩන්ට් වීස් එක කියන්නේ ස්ටුඩන්ට් කාලේ ඉවර වෙලා ඔයා වර්කින් එකකට මාරු වුණාට පස්සේ ඔයාට PR එකක් දක්වා යන්න පුළුවන්. හරි ලස්සන වීස් එකක්නේ. ඒ නිසා විශේෂයෙන් අවිල්ලා ඉන්න අයට සහ ආපු අයට කියන්නේ කෙටි මාර්ග පෙන්වන අයට රැවටෙන්නේ නැතුව හරියට ඔයාගේ වීස් එක මැනේජ් කරගෙන අරන් යන්න. මොකද අමාරුවේ වැටිච්ච ගොඩාක් අය කතා කරනවා. ඉතින් අමාරුවේ වැටුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ නිසායි අමාරුවේ වැටෙන්න කලින් මේ දැනුවත් කරන්නේ. ඒ නිසා හරියට තමන් ආව අරමුණ ඔළුවේ තියාගෙන තමන් ආව ඉගෙන ගන්නනේ. ඉගෙනගෙනනේ තමන් හොඳ රැකියාවකට යනවා කියලා තීරණය කරේ. ඒකයි ආ ස්ටුඩන්ට් වීසා එකකින් ආවේ. ඒ නිසා හරියට මැනේජ් කරගෙන තමන් ආව කාරණාව ඔළුවේ තියාගෙන වැඩ කරගෙන යන්න. කෙටි මාර්ගවලට යොමු වෙලා අමාරු වෙටෙන්නේ නැතුව ඕක තමයි වීඩියෝ එකකින් දෙන්න තිබ්බ පණිවිඩය. එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්. දිගටම රැඳිලා ඉන්න channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා.